සිනාවයි උඹරි සිනාවයි සනකලි සදලි උඹර ලතාවයි ඒක තමයි වැඩේ අල්ලලා බලන්න පාට කටාරවත් එක ඇත්තටම හැවුණා. සතුටු වෙයි ලස්සන්ට ගායනා කළා. මේනක මේ සවුන්ඩ් එන්නේ නැතුව hina වෙන්නේ කොහොමද? දැන් මේ ප්‍රියන්ත අයියා කියන දේවල් වලට hina වෙනවා මම බැලුවා. දැන් කට්ටියම hina වෙනවා. සද්ද ඇහෙනවා ඔක්කොගෙම. මේ මේනකාගෙන් විතරක් සද්දක් නැහැ. මම බැලුවා මොකක්ද ඒකේ වෙනස මෙයාට නැත්තම් තේරලා නැද්ද කියලා නෑ hina වෙනවා. වොයිස් එක සේව් කරගෙන ඉන්නේ. සිං කරන්න. සද්ද නැතුව සද්ද පිට වෙනවද දන්නේ සද්ද නොකරවනේ නෑ සමහර ශබ්ද තියෙනවා මේ ඇත්තට ශබ්දයක් නෑ ගොඩක් වෙලාවට ඉඳ ගන්න ඕනේ එමනේ අයියා සිරිකාව මේ ඔහොම කරිනවා අයියා මොකද කිව්වද නෑනේ කිව්වේ සමහර ශබ්ද තියෙනවා ශබ්දයක් නෑ කියලා එච්චරයි කිව්වේ නෙමෙයි අර දැන් ගන්න මෙයා කතා කරන ඉතින් බලන්න ඉනා ගියාම දැක්කද මම අර ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් කියනවනේ ഘോഷාවකට වඩා නිශ්ශබ්දතාවය ලොකු ශබ්දයක් කියන්නේ. සාමාන්‍ය කේමන දාර්ශනික කේමනක් තියෙනවා. මං කිව්වේ පස්සේ ඒක බොරු කරන්න. හැබැයි ඒක බොරු කරන්න පුළුවන් අසිතේක පොඩ්ඩක් ඇල්ලුවා නැත්තම්. ඉනා ගියාම පොඩ්ඩක් අල්ලන්න කියන්නේ. අල් මේනකා මේ අඹ කණ්ඩ ගියාම අනිත් අයට දෙන්නෙම නැද්ද? ඒක තමයි මම හිතන්නේ නරකම් පුරුද්ද. මොකද්ද? අඹ විතර නෙමෙයි කැමති කෑමක් කන්න. නෑ. මගේ ලොකු අම්මා හදන අඹ වෑංජනයක්. අද තප්පරයක් දෙන්න මට ඒක කියන්න කලින් අයියේ අමිල අද ආපේක හරි වටිනවා. වෙන්දට කොපි චැට් එකේ ගීත වලට විතරයි මියුසික් දෙන්නේ. මේ යන දෙබස් වලටත් එනවද අයියා? එනවද? පසුබිම් සංගීතයක් තියෙනවා. හරි වටිනවා. ඒක ගොඩක් වඩාවක් කියන්න. දිගටම කරගෙන යනවා නේද? වාගේ එකට මියුසික් දෙනවා ආර කියන්නේ. දිගටම කරගෙන යනවා. මේ නෑ ඉතින් එයා කොහොමද මං එහෙ යනවා නම් මාස දෙක තුනකට පාරක් හරි හැමදාම හරි යනවා නම් අනිවාර්යෙන්ම එයා අහන්නේ මේ පුතේ අඹ හදලා තියෙනවා නැත්නම් මාව ගෙන්න ගන්න ඕන නම් ලොකම කෝල් කරලා කියන්නේ පුතේ අඹ හදලා තියෙනවා. ඒ කියන්නේ අඹ නැත්තම් ලොකු අම්මෙක් නෑ. වෑංජන ගැන කතා කරන්නේ. ඒ කියන්නේ වෑංජන ගැන කතා කරන්නේ. ඔව් අඹ වෑංජන මං එහෙම සාමාන්‍ය අඹ ගැන කියද්දිවා කියලා කියනවා. පිටින් එහෙම අඹ වෑංජනේ කන්නේ නැහැ. මේ අම්මටත් වඩා රසට යන්නේ මගේ ලොකු අම්මා ඒ අඹ වෑංජනේ තරම් රස අඹ වෑංජනය නම් මං තාම කාලා නැහැ. ඒකට හරි අපි දැන් කවද දෙන්න ඕනේ කියන්නේ. අපි ගියත් වැඩක් නැහැ නේ. දෙන්නේ නැහනේ. හට්ටියම ගන්නවා. අපි ලොකු අම්මයි පොඩ්ඩ ඉල්ල වෙනම ඉල්ලගන්න අපිට තියෙන වෙනම ටික. හට්ටියම අරගන්නවා. තමන් එක්ක යන අම්මද මල්ලිද නෑ. ඒගොල්ලෝ අඹ අමතක කරලා තමයි ඔය කන්නේ. හට්ටියම කරනවා. ලොකු අම්මා කොහෙද ඉන්නේ? ඇයි නෑ ඉතින් අපේ ගෙවල් ළඟට කිට්ටුවක් දාන්න. කොයිද? ඔව් නෑ මොරටුවේ. හරිනේ. ළඟනේ ඉතින්. ළඟයිද? අනිව වඩත් පුළුවන්. නේද දියේ. මට තුට දුර නමුත් එතේ. ඔව් මොරටුවේදී මම පාන දුරින්. යන ගමන් එත හැකියි. ළඟ ඔව් පරණ පාරේ. ලොකු අම්මට පොඩ්ඩක් කතා කරනවා. කොහොමද අපේ අක්කලා කවුරක්වත් එන්නේ නැහැ ඒ වෙලාවට මං අඹ කනට. ඒගොල්ලෝ දන්නව හම්බෙන්නේ නැහැ කියලා. බලන්නවත් බැරුව ඇති. ඔව් බලන්න එහෙම කියන අපේ නංගි කියන අක්කා කන කෑම. අක්කා ඔය අඹ කන විදිය දැක්කම මටත් අඹ කෑම එපා වෙනවා. මේ හින්දා ඔයාම කන්නේ කියලා හට්ටිය පිටින්ම මේ සුඩින් තියලා යන ඔක්කොලම. ඔව් මට ඒකේ මේ වීඩියෝ සහ ෆොටෝස් තියෙනවා. ඒක අනිත් අයට නෑ පෙන්වන්නේ බය වෙන්න එපා. මොකද අපේ ප්‍රේක්ෂකයෝ අධිකටම අඹ කන්න ඕනේ. අඹ ව්‍යාපාරේ කෙරෙන්න ඕනේ. අඹ විකිනෙන්න ඕනේ. ඒ නිසා ඒක පෙන්වන්නේ මේ අයියේ එක්තරා නාට්‍යයක රූපගත කිරීමක් අතරේ දැන් මේ නිෂ්පාදක කණ්ඩායමෙන් ඔබට නළු නිලියන්ට ලැබෙනවනේ විවිධ ආහාර පාන. ඔයා බලාපොරොත්තුෙන් ඉඳලා තියෙන මොන හරි වෙන දෙයක්. හැබැයි එදා ගෙනල්ලා දීලා තියෙන්නේ ආප්ප. කන්න ගෙනල්ලා දීලා තියෙන්නේ ආප්ප. ඔයා ඒකට එච්චර කැමති නෑ. ඔයා කෑ ගහලා ඒකට දොස් කියනවලු කියන්නේ හිතවත්කමින් කියනවලු මේ මොනවද මේ අප ඊස් දාලා හදන්නේ ශරීරයට
අහිත කරයි කියලා. ඒකම වාට දුරකථන ඇමතුමකුත් වෙනවලු. දැන් වාට මතක් වුණා. ඔව් පොඩ්ඩක් මතක් කරන්නකෝ. නෑ මෙහෙමයි උනේ. දැන් ඇත්තම කතාව ඒක තියෙන. ඇත්තයි. දැන් තෙල් නාට්‍ය අතරතුර අපිට දැන් දෙනවනේ කෑම දෙනකොට දවල්ටයි රෑයි කෑම අතරතුර අපිට තේ බීලා ඉවර වෙලා ටිකක් රෑ වෙන්න කිට්ටු වෙනකොට කෑමක් ගේනවා. ඉතින් ගේනකොට ඔය රොටි හරි මොනාරි ගෙනාවා එක සැරයක් ආප්ප ගෙනාවා. ආප්ප ගෙනාවාම මේ දැන් ඔක්කොමලා ආප්ප කනකොට මමත් මම කිව්වා මම නම් වැඩි ආප්ප කන්නේ නැහැ. අපේ ගෙදරට ආප්ප වැඩි ගේන්නේ නැහැ මේ මොකද මේ ආප්ප කියන හංගෙච්ච ආප්ප ගේන්නේ නැති. මොකද ගෑස් වගේ එනවා ආප්ප කාපුවම ඔයා කිව්වා මේ ඊස් දාලා හදනවා මේවා ප්ලාස්ටෝ පෙරිස් දානවනේ කියලා සමහරව කියනවනේ මේ ආප්පේ අර මෙහෙම තියෙන්න නිකන් වට්ටිය වගේ. ඉතින් ඒ නිසා වැඩි අපේ ගෙදරට නම් ආප්ප ගේන්නේ කලාතුරකින් තමයි ගේන්නේ කියලා කෙනෙකුටම ටෙලිෆෝන් කෝල් එකක් ආවා. ඒ වෙනකොට ගොඩක් රෑ වෙන්න කිට්ටු වෙලා. මම අරගොල්ලන්ට යවන්න දැන් ඉතින් මදෑ වැඩ කෙරුවා ගෙදර යන්න ඕනේ මේ දරුවොත් බලාගෙන ඉන්නවා. මෙන්න කෝල් එක කියලා ස්පීකර් මෙන්න කෙරුවට ඔන්න වයිෆ් කෝල් එක වයිෆ්ගේ ෆෝන් එකෙන් කාංචනා කතා කරනවා. මම කිව්වා මේ බලනකො ඉතින් මේ බලන්නකො ගෙදරින් කතා කරනවා දැන් මේ යවන්නකො කියනකොට මම ඔන්න ආගන්න විස්තරය කියලා මම හෑන්ඩ් ෆ්‍රී දාලා ස්පීකර් ඔන් කරලා ඔව් ස්පීකර් ඔන් කරලා දැන් හලෝ තාත්ති අම්මා කිව්වා අද තාප්ප තියෙන්න කියලා ඔයා මොනවා හරි කාලා එනවද කියලා ඇහුවා. ගෙදර ආප්ප. දුව කතා කරලා පටිරෝල් ඒකේ නැවත විකාශයක් ඕනේ. ඊට කලින් අපි වෙලාව මතක් කරගෙන ඉමු. මන්දිනුවත් මට මොනවද ලැබෙන්නේ? මට කියන්න. Fair and Lovely. රුපියල් මිලියන 1 අභියෝගය. මේ එහි නැවත විකාශයයි දැන් මේ වනිනවා ආප්වලට මේවා ඊස් දාලා හදන්නේ ශරීර සෞඛ්‍යයට අහිත කරයි කියලා රාත්‍රියේ වෙලා ගෙදරින් එනවා දුරකථන ඇමතුම ස්පීකර් ඔන් කරා. අයියා අයිතට පොඩ්ඩක් කියන්න. ඇයි බන ඉන්නේ දැන් උදේ ඉඳන් වැඩ කරලා ඉඳගෙන ඉන්න ඉක්මනට යවන්න හෙටත් ෂූටින් ඉක්මනට යවන්නකෝ අපි මොකද්ද කරන්න කියනකොට වෙනවා. දැක්කනේ ගෙදරින් කතා කරනවා. ගෙදර රෑ වෙනකොට ගෙවල් වලට යන්න එපයි. එන ඔන්න ආගන්න විස්තරي. ඔව් කියන්න කාන්දන. තාත්ති අම්මා කිව්වා අද තාප්ප තියෙන්නේ කියලා. ඔයා මොනවා හරි කාලා එන්න. අදත් කියලාම කියලා. ඒ කියන්නේ අයියා පෙරේදත් එහෙමයි. අදත් කියන්නේ සතියක්ම ආප්ප කාලා වගේ. හරි ෆනි පුළුවන් නම් ගයන්න ගියේ ඔබට අවස්ථාව. අවසල අනේ පොඩ්ඩක් මේ සවුන්ඩ් ප්‍රූෆ් දාලා ඉනාවේ නෝ මේ සද්දෙන්නේ සද්දින්නේ නෑ ඇත්තට ඉනාවේ නෝ. හරි ගය වාදනය කරමු.
දුරකථන ඇමතුම් ගන්න බොහෝ දෙනෙක් උත්සාහ දරනවා. ඒ අතරේ අනිත් අයගේ දුරකථන වලටත් ඇමතුම් එන්න ගන්නවා. මාලදිවයිනේ ඉඳන් කෙටි පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා. ඔව්. මේ දැන් ඔබේ ගෙදරේ සිද්ධ වෙන දෙයක් ගැන. ඔව්. කට්ටිය මට ගහන්න සෙට් වෙනවද? ඒ වගේ මේ ඒ මාලදිවයින්ට කතා කරලා ගෙදරින් කියලා මේ වයි මේ මිනිස්සයා මාව කනවා කියලා. කමන්නේ ඉඳලා හිටලානේ. ඕනම් පාරක් දෙකක් ගහයි ඉතින් හදාගන්න. උඹලකට කරනවලු. අපිට දුරකථන ඇමතුමක් ඇවිත් තිබෙනවා. වැලිපැන්නේ සඳුනිකා. අයිබෝන් සඳුනිකා. හෙලෝ අයිබෝන් රංගන අයියේ. ඔව් සඳුනිකා කොහොමද ජීවිතේ? අපි කතා කළා විතරයි ওই පැත්ත. හොඳයි ඉතින් වරදක් නෑ. ඔයාට කොහොමද? හොඳයි.